රටාවක් ඒක. දැන් ගණිතේ අනිවාර්යයෙන්ම හොඳට ගණිත ඉගෙන ගන්න නම් අර්ථ දැක්වීම ඊට පස්සේ ප්‍රමේයන් සහ ගණිතයේ තියෙන රටා හඳුනා ගන්න පුළුවන් වෙනවා. ඔයාලට හොඳ ගුරුවරයෙක් ඕනේ වෙන්නේ අර්ථ දැක්වීම හරියට උගන්වන්න. දැන් මේ අර්ථ දැක්වීම හරියට උගන්වන්න හොඳ ගුරුවරයෙක් ඕනේ. ප්‍රමේයන් හරියට උගන්වන්න හොඳ ගුරුවරයෙක් ඕනේ. ඊට පස්සේ ඔයාලට හොඳ මොලයක් තියෙන්න ඕනේ ගණිතයේ රටා දකින්න. ඉතින් හොඳ මොලයක් හැදෙන්න හොඳ ගුරුවරයෙක්ගෙන් ඉගෙනගෙන මේවා ඉතින් වැදගත් විදිහට ඉගෙන ගන්න. ඒ කියන්නේ නිවැරදිදීම කරපු එකට ආපු උත්තරේ ඍණ 4යි. නිවැරදිදීම කරොත් එන උත්තරේ ඍණ 4යි. එතකොට දැන් ඔයගොල්ලෝ බලන්න පුළුවන් මෙහෙම ඉගෙන ගන්නවද? ඒ මෙහෙම කැට විදිහට ඉගෙන ගන්නවද? මෙහෙම නිවැරදිව ඉගෙන ගන්නවද කියලා තීරණය කරන්න. දැන් ඔයගොල්ලෝ ගාව සයන්ටිෆික් කැල් එකක් තියෙනවා නම් මෙන්න මේක ගහලා බලන්න මොකක්ද උත්තරේ කියලා. 4ද ඍණ 4ද කියලා. මම මේ සරල උදාහරණයකින් පෙන්වන්නේ. දැන් එතකොට මේ වගේ වැරදි ඉගෙන ගත්තොත් ජීවිත කාලෙම ඉවරයි හොඳේ. ඒ ලෙවල් කාලේ ඉගෙන ගන්න ගොන් විදියට ඉගෙන ගත්තොත් ආයි ජීවිත කාලෙම ඉවරයි අපරාධේ. ඒ නිසා ඉතින් හරියට ඉගෙන ගන්න ඕනේ. ඉගෙන ගන්න එක හරියට නිවැරදිව ඉගෙන ගන්න ඕනේ. සංකීර්ණ සංඛ්‍යා. සංකීර්ණ සංඛ්‍යා කියන්නේ පට්ට පාඩමක්. හරි. ඒ ලෙවල් වල තියෙන පට්ටම පාඩම. හැබැයි අපි ඒ ලෙවල් වලදී මේකේ මහා ලොකු දෙයක් කරන්නේ නැහැ. ඉතින් චූටි දේවල් සෙට් තමයි කරන්නේ. හැබැයි මේ චූටි දේවල් ටිකක් හරියට ඉගෙන ගත්තේ නැත්නම් හරි අපරාධයක්. දැන් සංකීර්ණ සංඛ්‍යා පාඩමේදී අපි දන්නවා තාත්වික සංඛ්‍යා જાතියක් තියෙනවා. යම් සංඛ්‍යාවක් තෝරාගෙන ඒ සංඛ්‍යාව වර්ග කරාට පස්සේ හම්බෙන පිළිතුර ධන සංඛ්‍යාවක් හෝ බිඳුව නම් අර තෝරගත් සංඛ්‍යාවක අපි තාත්වික සංඛ්‍යාවක ලෙස අර්ථ දක්වනවා. ඒ වගේ අතාත්වික සංඛ්‍යා දැන් සංකීර්ණ සංඛ්‍යා හැදෙන්න මූලික වෙනවා අතාත්වික සංඛ්‍යාව. අතාත්වික සංඛ්‍යා සහ තාත්වික සංඛ්‍යාවල මික්ස් එකක් තමයි සංකීර්ණ සංඛ්‍යාව කියන්නේ. ඒකට අපි තාත්වික සංඛ්‍යා ගැන දන්නවා. අතාත්වික සංඛ්‍යාවක් මේ ගණිතයේදී අර්ථ දක්වනවා ඍණ සංඛ්‍යාවක වර්ගමූලය අතාත්වික සංඛ්‍යාව ලෙස අර්ථ දක්වනවා. ඍණ සංඛ්‍යාවක වර්ගමූලය අතාත්වික සංඛ්‍යාව ලෙස අර්ථ දක්වනවා. ඒ අතාත්වික සංඛ්‍යාවල අතාත්වික ඒකකය කියලා වෙනම අර්ථ දැක්වීමක් තියෙනවා. ඒ කියන්නේ ඍණ 1 වර්ගමූලය අතාත්වික ඒකකය ලෙස අර්ථ දක්වනවා. ඒක අයෝට ග්‍රීක හොඩියක් උනක්. අයි නෙමෙයි මේක අයෝටයි. නේ අයි කියලා කිව්වත් කමක් නැහැ. හැබැයි අයෝට. ඍණ 1 වර්ගමූලය අයෝට ලෙස අර්ථ දක්වනවා. මේක අතාත්වික ඒකකය. මේකට කියනවා අතාත්වික ඒකකය කියලා. අතාත්වික ඒකකය. ඊට පස්සේ අපිට ඕනෙම වෙනත් අතාත්වික සංඛ්‍යාවක් අතාත්වික ඒකකයක් ඇසුරින් ප්‍රකාශ කරන්න පුළුවන්. ඒ කියන්නේ මෙන්න මෙහෙම වැඩක්. ඍණ මූල දෙක කියන එක්කෙනා අයෝට මූල දෙක ලෙස ප්‍රකාශ කරන්න පුළුවන්. ඍණ මූල 3 කියන එක්කෙනා අයෝට මූල 3 ලෙස ප්‍රකාශ කරන්න පුළුවන්. ඍණ මූල 4 කියන එක්කෙනා අයෝට මූල 4 ලෙස ප්‍රකාශ කරන්න පුළුවන්. දැන් මෙයා තාත්වික සංඛ්‍යාවක්. ඒ නිසා අයෝට 2 ලෙස ප්‍රකාශ කරන්න පුළුවන්. දැන් මේකේ වැරද්ද තමයි දැන් මේක මෙහෙම හිතුවොත් වැරදි. ඍණ 2 කියන්නේ මෙන්න මෙහෙම හිතුවොත් වැරදි කවුරු. ඍණ 2 කියන්නේ ඍණ 1 වරක් 2. දැන් හරිනේ. දැන් අපි මෙහෙම දන්නවනේ. දැන් නෝමල් සංඛ්‍යා තාත්වික සංඛ්‍යා වලට වර්ගමූල 16 කියලා තිබ්බොත් වර්ගමූල 16 කියලා ලියන්න පුළුවන් දෙවරක් 8 කියලා. නේ? දෙවරක් 8 කියලා ලියන්න. ඊට පස්සේ මේක වෙන වෙනම මූල දෙන්න පුළුවන්. මූල 2 වැඩි කිරීම මූල 8 කියලා කියන බල තාත්වික සංඛ්‍යා සඳහා. ඒ අදහස උඩ තියාගෙන අතාත්වික සංඛ්‍යාවටත් ඒක කරන්න આવොත් එයාට මෙහෙම උත්තරයක් එනවා. ඍණ 1 වර්ගමූලය වැඩි කිරීම මූල 2යි. දැන් අපි දන්නවා ඍණ 1 වර්ගමූලය කියන අතාත්වික එකකේ අයෝට. එනිසා මේක අයෝට මූල 2 ලෙස ප්‍රකාශ කරන්න පුළුවන්. ඒ ප්‍රකාශ කරන්න පුළුවන් හැබැයි මේක පට්ට වැරදි. මේ වැඩේ පට්ට වැරදි. එකම පිළිතුර තමයි ලැබෙන්නේ. මෙහෙම කරත් හම්බෙන්න අයට මුල කියන්නේ මේ අදහස පාවිච්චි කළාවත් මේකමයි හම්බෙන්නේ. මේ වැරදි වැඩේ කරත් හරි මේ උත්තරෙම හම්බෙන්නේ. නමුත් ඒක ගණිතයෙන් වැරදි. මොකද අතාත්වික සංඛ්‍යා සඳහා ලඝු නීති පාවිච්චි කරන්න බෑ. දැන් මේක මේ අදහස. දැන් මේ ඍණ 1 වර්ගමූලය මෙහෙම ලියන්න පුළුවන්. ඍණ 1 වර්ගමූලය අයෝට මූල 1යි. දැන් මේ විදිහට මේ රටාවෙන් තමයි මේක ලියවෙන්නේ. ඒ රටාවක් ඒක. දැන් ගණිතේ අනිවාර්යයෙන්ම හොඳට ගණිත ඉගෙන ගන්න නම් අර්ථ දැක්වීම ඊට පස්සේ ප්‍රමේයන් සහ ගණිතයේ තියෙන රටාව හඳුනා ගන්න පුළුවන් වෙනවා. ඔයාලට හොඳ ගුරුවරයෙක් ඕනේ වෙන්නේ අර්ථ දැක්වීම හරියට උගන්වන්න. දැන් මේ අර්ථ දැක්වීම හරියට උගන්වන්න හොඳ ගුරුවරයෙක් ඕනේ. ප්‍රමේයන් හරියට උගන්වන්න හොඳ ගුරුවරයෙක් ඕනේ. එතකොට ඔයාලට හොඳ මොලයක් තියෙන්න ඕනේ ගණිතේ රටාව දකින්න. ඉතින් හොඳ මොලයක් හැදෙන්න හොඳ ගුරුවරයෙක්ගෙන් ඉගෙනගෙන මේවා ඉතින් වැදගත් විදිහට ඉගෙන ගන්න. දැන් මම පෙන්නන්න දැන් අතාත්වික සංඛ්‍යා වලට ධන නීති පාවිච්චි කරන්න බෑ. දැන් මෙහෙම වැඩක්.
දැන් මෙහෙම වෙනවා. ඍණ මූල 8 වැඩි කිරීම ඍණ මූල 2. දැන් කාට හරි මේක දර්ශක නීති පාවිච්චි කරලා එයාට උත්තර එනවා වර්ගමූලය තුලේ ඍණ 8 වැඩි කිරීම ඍණ 2යි. ඇතුලේ එනවා ඍණ 10 ඍණ වරක් ඍණ ධන වෙනවා වර්ගමූල 16යි. 16 උත්තරේ 4යි. මේ අතාත්වික සංඛ්‍යා වලට දර්ශක නීති පාවිච්චි කරපු එකට ආපු උත්තරේ. අතාත්වික සංඛ්‍යා සඳහා දර්ශක නීති පාවිච්චි කරපු එකට ආපු උත්තරේ. දැන් මේ උත්තරේ වැරදි. ඒ කියන්නේ හරි විදිහට කරොත් කොහොමද එන්නේ? ඍණ 8 කියන එක කෙනා ලියන්න පුළුවන් අයෝට මූල 8යි කියලා. මේක ලියන්න පුළුවන් අයෝට මූල 2යි කියලා. දැන් අයෝට වර්ග ලෙස ප්‍රකට. ඒක දර්ශක නීති නෙවෙයි. දැන් ගණිතේ තවත් දෙයක් කියවත් තියෙනවා. ගණිත තවත් දෙයක් කියන්නේ මේ හොඳට කතා කරනවා. අයෝට වර්ග කියන එක කෙනා ඍණ 1 ලෙස අර්ථ දක්වනවා. දැන් අයෝට ගණය දැන් ආයත ගණය අයෝටගේ 4 වෙනි බලය ඒක චක්‍රීය රටාවක් විදිහට එන්නේ. මේක මේ සාමාන්‍ය දන්න විදිහේ දර්ශක නීති වලින් නෙමෙයි යාළුවා මේක. මේක චක්‍රීය රටාවක්. දැන් ඒක හොඳට ඉගෙන ගන්න. ඒක උගන්වනවා අපි මේ නිකන් පොඩි ඉන්ට්‍රොඩක්ෂන් එකක් දෙන්නේ. ඒකට මේ අයෝට වරක් අයෝට කියන්නේ නිකන් අර දර්ශක නීති වගේ හැසිරෙනවා. ඒ වගේ හැසිරීමක් තියෙනවා. එයා අයෝට වර්ග වෙනවා. දැන් මූල 8 කියන තාත්වික සංඛ්‍යාවක්. මූල 2 කියන තාත්වික සංඛ්‍යාවක්. ඒ දෙන්න සඳහා දර්ශක නීති පාවිච්චි කරන්න පුළුවන්. 8 වරක් 2. 8 වරක් 2 16යි. 8 වරක් 2 16යි. දැන් එතකොට මම දෙන්නේ නේද? මෙතන උත්තරේ එනවා. මෙතන ඉවර කරමු. මෙතන ඉවර කරමු අපි. මේ අයෝට වර්ග කියන එක්කෙනා ඍණ 1 වෙනවා. මූල 16 කියන එක්කෙනා 4 වෙනවා. ඒ කියන්නේ නිවැරදි දීම කරපු එකට ආපු උත්තරේ ඍණ 4යි. නිවැරදි දීම කරොත් එන උත්තරේ ඍණ 4යි. එතකොට දැන් ඔයගොල්ලන්ට පුළුවන් මෙහෙම ඉගෙන ගන්නවද? ඒ මෙහෙම කැටවිලි ඉගෙන ගන්නවද? මෙහෙම නිවැරදි ඉගෙන ගන්නවද තීරණය කරන්න. දැන් ඔයගොල්ලෝ ගාව සයන්ටිෆික් කැල් එකක් තියෙනවා නම් මෙන්න මේක ගහලා බලන්න මොකද්ද උත්තරේ කියලා. 4ද ඍණ 4ද කියලා. මම මේ සරල උදාහරණයකින් පෙන්වන්නේ. දැන් එතකොට මේ වගේ වැරදි ඉගෙන ගත්තොත් ජීවිත කාලෙම ඉවරයි හොඳේ. ඒ ලෙවල් කාලේ ඉගෙන ගන්න ගොන් විදියට ඉගෙන ගත්තොත් ආයි ජීවිත කාලෙම ඉවරයි අපරාධේ. ඒ නිසා ඉතින් හරියට ඉගෙන ගන්න ඕනේ. ඉගෙන ගන්න එක හරියට නිවැරදිව ඉගෙන ගන්න ඕනේ. ඒ නිසා අපි සංකීර්ණ සංඛ්‍යා පටන් ගන්නවා 2026 පන්තියට 27 වෙනිදා. 27 වෙනි අප්‍රේල් මාසේ 27 වෙනිදා අඟහරුවාදා. හවස 4 තමයි පටන් ගන්න. හවස 4 තමයි පටන් ගන්න. ඉතින් පටන් ගත්ත පස්සේ ඉගෙන වෙද්දි රැ වෙනවා තමයි. ඉතින් මෙහෙමයි ඉතින් හරියට ඉගෙන ගන්න පොඩි කට්ටක් අන්න ඕනේ. එහෙම නැත්නම් වඩ පුළුවන් සාමාන්‍ය පන්තිකට ගිහිල්ලා මෙහෙම වැරදි තීරණ ඉගෙන ගන්න. දැන් වැරදි දේ ඉගෙන ගත්ත කාටත් එන සමහර උත්තර හරියනවා. උනුත් සමහරුන් පාස් වෙනවා. හැබැයි ඉතින් උන් ගණිතය පිළිබඳ දන්නේ හරි වැරදි දේවල් සෙට් එකක්. ඒ නිසා ගණිතය හරියට ඉගෙන ගන්න ඕනේ. මේ ගණිතය පට්ට ලස්සනයි. ලස්සන තව වෙන්නේ හරියට ඉගෙන ගත්තොත් විතරයි. නැත්තම් ගණන් එහෙම ආතල් යන්නේ නැහැ. ඒ නිසා අපි හම්බෙමු 27 වෙනිදා සංකීර්ණ සංඛ්‍යා හරියට ඉගෙන ගන්න. හරියට ඉගෙන ගන්න අපි හම්බෙමු 27 වෙනිදා. මේවා හරියට ඉගෙන ගන්න. අපරාධ නැත්තම්. හරි අපි 27 හම්බෙමු එහෙනම්.